අපි පරිසරය හැදුවොත් තව කෙනෙක් සසරේ කරගත්ත පාප විපාක ඇදෙන්න අපින් එකට කියනවා පින්වතුනි සාපයක් කියලා. අන්න ඒකෙන් අපි හැම වෙලාවෙම ඔබට ආරාධනා කරන්නේ පුළුවන් තරම් මිනිස්සුන්ට ආශිර්වාදයක් වෙන ජීවත් වෙන්න කියලා. ඒ කියන්නේ ඔබට බෑ පින්නේ වෙන විදිහකින් ආශිර්වාද කරන්න මනුස්සෙක්ට. නැත්තම් භාග්‍යතුන් වහන්සේ කියපු කතාව වැරදිනේ. අත්ත දීපා විහෙරත අත්ත සරණා නාන්නේ සරණා කියලා. ඉතින් එහෙනම් මට ආශිර්වාද කරන හැමෝම එකතු කරන් ආවනේ. ඒගොල්ලෝ මගේ මේක අසර ඔබයිනේ පින්නේ. ඔක්කොම හොඳ જાතිය වුණා. මොකද මට ඉන්නේ මගේ විපාක විතරනේ. නේද? එහෙනම් මට කියන්න දුප්පත් මනුස්සයෙක්ට ආශිර්වාද කරන්නේ කොහොමද? මං දන් දීලා දුප්පත් මනුස්සයෙක් ඉන්නවා පැත්තක. මට ඕනේ දැන් එයාට ආශිර්වාද කරන්න. ඒ නිසා මම මොකද කරන්නේ? මං ගිහලා හොඳට දන් දීලා ඒ දන් දෙනකොට මට එකතු වෙන හොඳ විපාක ටික තියෙන මං ඒට ගිහිල්ලා ට්‍රාන්ස්ෆර් කරනවා නැත්නම් මොකද ට්‍රාන්ස්ප්ලාන්ට් කරනවා. හાર્ට් ට්‍රාන්ස්ප්ලාන්ට් කරනවා වගේ ට්‍රාන්ස්ප්ලාන්ට් කරනවා එයාගේ කර්මජ රැහෙන ඇතුළට. පුළුවන්ද කරන්න? බෑ. එහෙනම් මට කියන්න ඔබේ දරුවාගේ විභාගයට ඔබේ දරුවාගේ විභාගයේ ඉහළින් සමත් වෙන්න කියලා ඔබ ජයසිරි මහ හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා පූජාවක් කරාම හරි නේද පින්වතුනි? පැදකුණු කරලා හොඳ ගණන්ම අටපිරිකරක් කඩෙන් අරගෙන ඒ ඇදලා කියනවනේ අරගෙන පඳුරකුත් ගැට ගහලා ඊට වැටෙන බෝ කොලයක් වැටෙනකම් බලන් ඉඳලා ඒක අරන් ඇවිල්ලා පුතාගේ අතට දීලා පුතේ මෙන්න මේක අරන් ගිහිල්ලා විභාගෙ ලියහම් පුතේ ඒතර ඔක්කොම හරි. හරිද? එහෙනම් ඔබ හිතන්න බෑනේ ඔබ පින් කළා දරුවට ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න පුළුවන් කියලා පින්. හැකිද ඔක කරන්න? ඔහොම කරන්න බෑ. ඔහොම කරන්න පුළුවන් නම් එදා බුදුහාඳුර දෙසුවේ බොරු. මොකද? අත්ත දීපා විහෙරත අත්ත සරණා නාන්නේ සරණා. ඒ නිසා දායබර අම්මේ දායබර තාත්තේ දරුවන්ට ආදරේ නේද? ආදරේ නේද? දරුවන්ට ආදරේ නම් දරුවෝ ලවා පින් කරවන්න. අන්න ඒක තමයි ඔබ දරුවන්ට දෙන හොඳම ආශිර්වාදය. ඔබ පින් කරලා දරුව ගොඩයයි කියලා විශ්වාසයෙන් නම් ඉන්නේ සමා වෙන්න ඒ අදහස සම්පූර්ණයෙන්ම වැරදි. ඔබ කරන හැම පිනක්ම යන්නේ ඔබේ කර්මජ රැහැනට. ඔබේ දරුවන්ට ඒකෙන් තඹ දොයිතුවක තරම්වත් දෙයක් ණයටවත් දෙන්න බෑ. සින්නක් කර තියා පින්දේ ණයටවත් දෙන්න බෑ. මම මේ පින්වත් අම්මලා තාත්තලාට මේ කියන්නේ. මොකද ඔබ හරි ආදරෙන් ඔබේ දරුවන්ට පින් පුළුවන් තරම් උත්සාහ කරන ඔබේ දරුවන්ට යහපත කළා දෙන්න. කළා දෙනවා නම් පින් ඔබට කරන්න පුළුවන් ආශිර්වාදයක් වෙන එක විතරයි. මම ඔබට කීපාරක් කියලා තියෙනවද මේ ආසනේ උඩ වැඩ ඉඳගෙන ඔබේ දරුවන්ට උනන්දු කරවන්න කියලා රැට නිින්දයට යන්න කලින් ඔබට වන්දනා කරවන්න. අන්න ආශිර්වාදයක් වෙන හැටි. ඔය අත දික් කළා මගේ පුතාට බුදුරුවන්ගේ සරණයි කියලා කියන කොටසම නෙමෙයි පින්වතුනි. ඔය ආශිර්වාදය. ඒකිනුත් යහපතක් වෙනව නැහැ කියනව නෙමෙයි. මම දවසක් ඔබට කී වන්දනා කරන වෙලාවෙත් ඔබ කියන්න කියලා කටපුරවල සූපත් වේවා කියලා. මතකද? එහෙම කියන එකෙන් ඒ දරුවට යහපතක් වෙන විදිහ මම ඔබට එක්ස්ප්ලেইন කරලා දුන්නා දැන් දවසක. මේ කියන්නේ ඒක විතරක් නෙමෙයි පින්වතුනි. ඔබට පුළුවන් නම් පින්නේ දරුවා ලවා පින් කරවන්න. ඔබට වන්දනාවක් කරවලා. ඔබ දරුවා කන්න කලින් ඔබට බත් පිඟානක් ගෙනත් දීලා. මම මෙතන ඉන්න අම්මලට කියන්නේ. පින්වතුනි පුළුවන් නම් ඔබේ දුවලව ඔබේ පුතාලව ඔබේ ඇඳුමක් කඩුමක් හොදලා දේවා ගන්න. වෙන මොකුත් කරන්න බැරි නේද? සමාවෙන්න. ඔබේ ඇඳුමක් හොදව ගන්න පින් හරි ගෙදර වොෂින් මැෂින් එක තියෙනවා තමයි. වොෂින් මැෂින් එකට දාලා හේදුවා කියලා පින් වෙන්නේ නැහැ පින්වතුනි. ඔබට. හැබැයි ඔබේ පුතාට දුවට පුළුවන් නම් වොෂින් මැෂින් එකේ දාලා ඒ බටන් එකේ බක් කමක් නැහැ. ඒත් පින් සිද්ධ වෙනවා. මොකද වට කියන්නේ නාම ගොත්ත, වය කියන්නේ කර්මජ රැහන්ටනේ. මං කියන්නේ දැන් බලන්න ගෙදරක සාමාන්‍යයෙන් ඉන්න පිරිසට බත් ටික බෙදන්නේ කවුද? කවුද ගෙදර බත් පියන්නේ? අම්මා. එහෙම නැත්නම් ගෙදර වැඩට ඉන්න
කෙනෙක්. ඔබට හිතෙන්නේ නැද්ද අපරාධ කියලා? මම මේක ඔබත් එක්ක මේ කතාවක් මේ කරන්න පිටින් පොඩි සාකච්ඡාවක් මේ කරන්න. මනුස්සයෙක් කුලියට අරන් ඇවිල්ලා ඒ මනුස්සට පඩි නඩි දීලා ඒ මනුස්සට කියනවා බත් ටික බෙදලා දෙන්න කියලා ගෙදර හැමෝටම කන්න. පිටින් ගෙදර දරුවෙක් ඉන්නවා. ගෙදර අම්මෙක් ඉන්නවා. ගෙදර දුවක් ඉන්නවා, ගෙදර තාත්තා කෙනෙක් ඉන්නවා. පඩියක් දීලා ගෙනාපු මිනිස්සයා ඒ පඩියට හිලව් වෙන්න බත් බෙදලා දෙනවා. ඔබට පේන්නේ නැද්ද මහා අපරාධයක් සිද්ධ වෙනවා ඇස්පන අපිට? opportunity cost එකක් නැද්ද උතන? ඒක ලොකු opportunity එකක් waste වෙන ඔබ දකින්නේ නැද්ද? එහෙනම් දැන් බුද්ධිමත් ඔබ කියන්න බෑ නෝක කරන්න පුළුවන් තව හොඳ විදිහ. ගෙදර අනෙක් අයගේ බත් බෙදුවත් කමන්නේ නැහැ පින්වතුනි. අර අම්මගේ තාත්තගේ බත් පිඟන් දෙක තියෙනව නේද පින්වතුනි? ඔබේ දරුවන්ට ආශිර්වාදයක් වෙන්න. හැකිනම් ඒගොල්ලන්ට කියන්න පුළුවන් අන්නේ බත් පිඟාන බෙදලා ගෙනත් දෙන්න කියලා. මෙතන ඉස්සර අපේ සීහල ගෙවල් වල යම් තරමකට හරි ඕක තිබ්බා. මට මතකයි මම පොඩි කාලේ ඒත් ගෙදර අම්මා තමයි බත් බෙදුවේ. මොකද අම්මලාට මේවා ගැන ලොකු අවබෝධයක් තිබ්බේ නැහැ. හැබැයි බෙදලා පින්වතුනි අපිට කිව්වා පිඟාන ගිලා අප්පච්චිට දෙන්න කියලා. එහෙමමයි උනේ ගෙදර. බත් පිඟාන බෙදලා අප්පච්චිට ගිහින් දෙන්න කියලා අපිට කතා කරලා කිව්වා. ඒකම පිනක් වුණා. මම කියන්නේ මේ එහෙම හරි. එහෙම හරි. ඔබේ දරුවා පන්සලට එක්කන් එන්න ආරාමයකට එක්කන් එන්න බණක් දහමක් කරන්න තාම හිත නැඹුරුලා නැත්නම් කමක් නැහැ. ඉතින් අපි හැමෝම පෙරහැරෙන් එන්නේ පිංගුතුනේ නේද? අපි පටන් ගත්ත උතනනේ. නමුත් මම කියන්නේ ගෙදර තියෙන ගොඩාක් opportunities ඔබට. මේවා හොඳට පුරවන්න පිනෙන්. මම ඔබට ඔය ගෙදර ආරාමයක් කරගන්න කියලා ආරාධනා කරන්නේ ඕක කරන්න කියලා. මිසක් නේ දලදා හඳුරු වඩම්මන්න ඕනේ නැහැ. ධාතුන් වහන්සේලා වැඩම කරවන්න ඕනේ නැහැ පිටින් ගෙදර ආරාමයක් කරවන්න. චෛත්‍යයක් විහාරයක් හදන්න ඕනේ නැහැ පිටින් ගෙදර ආරාමයක් කරවන්න. ලොකු බුදු පිළිම වහන්සේ නමක් ඕනෙත් නැහැ. ඇත්තටම බුදු පිළිම වහන්සේමක් ඕනෙත් නැහැ. ගෙදර ආරාමයක් කරන්න නම් පිටින් ඔබ කරන්න ඕනේ. ඔන්න ඔය පින් කරගන්න තියෙන අවස්ථාවල්. පුළුවන් තරම් බුද්ධිමත් ඥානවන්තව බලලා මතු කරගන්න. ඒක ඉතින් ගෙදර නෝනයි මහත්තයයි දෙන්නම එකතුලා කරන වැඩක් නම් පිටින් මේ දරුවන්ට මහා යහපතක් සිද්ධ වෙනවා. මොකද අපිට ක්‍රියේටිව්ලි හිතන්න සිද්ධ වෙයි. කොහොමද අපි මේ අවස්ථාවෙන් පිනක් කරගන්න කියලා. අපේ ගෙදර තිබ්බ පොඩි සිරිතක්. අප්පච්චි වැඩට ගිහලා ආවට පස්සේ මිනිහ එදා අපිට තේරුන්නේ නැහැ. ඇයි මේවා එහෙම වුනේ කියලා. නමුත් අද අපිට තේරෙනවා අපි හිතන අද පුළුවන් නම් අදත් කරනවා ආයේ. අප්පච්චි වැඩට ගිහලා ආවට පස්සේ මිනිහනේ මට දුන්නා අප්පච්චිගේ මේස් දෙක ගලවන්න. මං එදා කියන්නේ නැති මට සිද්ධ වුණා. අප්පච්චිගේ මේස් දෙක ගලවන්න කියලා. නමුත් අද කියන්නේ පිටින් මට දුන්නා අවස්ථාව. අප්පච්චි පුටුවේ වාඩිලා මට මේස් දෙක ගලවන අවස්ථාව දුන්නා පිටින්. ඔය දින පුංචි දේවල්. පිටින් ඔහොම යනකොට දරුවන්ට හිතේ දවසක ඔබත් එක්ක එන්න මෙහෙට. එකපාරට ලොකු දෙයක් කරන්න බෑ. චුට්ට පිරෙන්න ඕනේ. තෝකම් පියාචනන්නේ. ඔය පින් කලේ පින් පොඩ පුරවන්න. ඒ නිසා වෙන ඔබ උත්සාහ කරන දරුවෝ කරන්න කැමති පින් හොයන්න. මං කියන්නේ ඔබ shopping යන වෙලාවට කඩෙන් කඩේට යන වෙලාවේ හරි ඔබේ දරුවෙක්ට පුළුවන් නම් ඔබේ බර සැහැල්ලු කරලා දෙන්නේ බෑග් එකක් අතට අරගෙන. අර මහන්සි නිසාම නෙමෙයි සමහරවිට ඔබට මහන්සි නෑ තාම. මං කියන්නේ තේරෙනවද මේ පින්වත් දෙමාපියන්ට? ඔබට තාම මහන්සි නෑ. ඔබට පුළුවන් එක ගන්න. සාමාන්‍ය දෙමාපියෝ කරන්නේම මොකද්ද? ඕකේ අනිත් පැත්ත. අන්න පව් මම පුතා දෙන්න මං ගන්න. පව් හරි ඔබ කියන කතාව හරි. පව්මයි පුතා තමයි. පිරෙන ඕගාලා. ඇයි පුතාට පුරුදු කරනවා මට බරක් තියෙනවා නම් කාටද දෙන්න තියෙන්නේ? අම්මටයි තාත්තටයි. ඔටුවටයි බූරුවටයි. හරිනේ. බර පටවන්න තියෙන්නේ දෙන්නගේ පිට උඩ පුළුවන් තරම්. එහෙම කරන්න එපා කියලායි මම මේ ඔබට යෝජනා කරන්නේ. ඔබට තාම මහන්සි නෑ. එහෙත්
ඒ දරුවට පිනක් කරගන්න පුළුවන් පින්වතුනි. ඕනනම් බොරුවට හරි කමක් නැහැ කියන්නේ. පුතේ මේ ටිකක් බරයි පුතේ. සමහර බර නැහැ. නැවත ඒ දරුවට පිනක් සිද්ධ වෙනවා. මොකද වට එක නෙමෙයි වැඩක් වෙන්නේ. ඒ දරුවට දැන් හිතේ අදහසක් පහළ වෙනව නේද? මම මගේ අම්මට තාත්තට සහනයක් සලසලා දෙන්න ඕන කියලා. තාම හිතෙන්නේ නැහැ පිළින අම්මට බන කියලා අම්මව මුදවන්න ඕන කියලා. තාම එහෙම සහනයක් සලසලා දෙන්න හිතෙන අදහසක් පහළ වෙලා නැහැ. ඒ කියන්නේ බීපු කිරිවල නැහැ කියවන්නේ මේක කරා කියලා. ඒක එක ක්‍රමයක් නේ තියෙන්නේ. බීපු කිරේ නැහැ කියවන්නේ. ඒක කරනවා දැන් ඔබ සාසනෙට දුන්න දූල පුතාලා. හරි? ඔබ දුන්න කිරිවල නැහැ කියවනවා. ඒක ආයි නොඅඩුව කරනවා. ඒකට ඔබට පිම්පින් උතුනේ දරුවන්ට ණයෙන් නිදහස් වෙන අවස්ථාව හදලා දුන්නාට. ඇත්තටම. ඔබ හරි උතුම් දෙමාපියෝ පැත්තෙන්. බීපු කිරිවල ණය ගෙවන්න ඔබ අවස්ථාවක් හදලා දීලා තිනවා ඒ දරුවන්ට. නමුත් එතනදී හරි ඔබ අර බෑග් එක හරි අතට දුන්නොත්. ඉතින් ඒකෙන් ලොකු යහපතක් සිද්ධ වෙනවා. දැන් බලන්න මම මේ උදාහරණයක් එකක් දෙකක් නෙමෙයි ඔබට දුන්නේ. ඔබ හිතන්න ඔබ ඉන්නේ තනියෙන් ඉඳගෙන. කොහොමද ඔබේ ගෙදරදී ඔය අහිංසක දරු පැටවුන්ට මතු යම් දවසක හරි ඉතින් මෙතේ බුදුන් හරි දැකලා නිවන් දකින්න නම් දැන් ඉඳන් මේක පුරවන්න පටන් ගන්න එපා. මෙතේ බුදුන් දකින්න බෑන් පිටින් ණයට ක්‍රෙඩිට් බේසිස් යන්න බෑ. ඒකට තමන් ගාව තියෙනව වියදම් කරන්න ඕනේ. එහෙනම් ඔබ හිතන්න කොහොමද ඒක කරන්න පුළුවන් කියලා. දැන් දැක්කද මම නැවතත් මතු කරන කාරණාව. ධර්මදර වෙන්නත් දැන් මම මෙච්චරලා මේ ටික කිව්වේ. ඔන්න ඔය ටික දැනගන්න පොතේ ලියා ගන්න ලකුණු දෙනවා විභාගයක් දීලා. ඒකට දැන් මම මේ ටික කිව්වේ. දැන් ඔබට තේරෙනවා තියෙන්නේ මේක ප්‍රායෝගික වෙන්න ඕනේ කියලා. නැත්තම් වැඩක් නැහැ අර කලින් කියපු ටික කියලා. ඔන්නක තමයි ප්‍රායෝගිකව නිවන් දකින ක්‍රමය. මේවා දැකලා පින්විතනේ මේවා දැන් අත්දකින්න. ඒ නිසා ඔබටත් ඕනේ නම් ගෙදරදී පින් කරගන්න පින්විතනේ. දැන් ගෙදර ඉන්න පිරිස හරහා ඔබට පිනක් කරන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. ඒකට හේතුව වෙන්නේ ලෝභ හිත මුල් වෙනව ඔක්කොටම වඩා. ඒකයි හේතුව. ඔබ දෙන්නේ ඔබේම කෙනෙක්ටනේ. අර ඔබේම කියන ස්වභාවයේ හිතේ හැදෙනවනේ. ඒක නවත්ත ගන්න බැරි කම නිසා අර පින ඒක නිසා අඩු වෙනවා පින්විතනේ. හැබැයි ඔන්න ඔබේ දෙමාපියෝ තාම ජීවිතුන් අතර නෑ. ඒ අවස්ථාව මග හැරෙනකන් ඉන්න එපා. මතකද මම උඩ දවසක් කිව්වා මහත්තයාගේ අම්මා අසනීපෙන්න. ඔබ මොකද කරන්න ඕනේ කියලා. මේ ආදරණීය බිරින්දෑවරුන්ට මම දවසක් කාරණාවක් කිව්වා. මහත්තයාගේ අම්මා අසනීපෙන්න මොකද කරන්න ඕනේ? ගෙදර වැඩ ටික ඔක්කොම මං කරන්නම් මහත්තයෝ. ඔබතුමා ගිහිල්ලා අම්මගේ කැතකුණු ඔක්කොම ඇදලා හොදලා ඔයාගේ අත් දෙකෙන් අම්මට උයලා මේ අම්මට උදව් කරන්න නෙමෙයි මේ. අම්මට උදව් කරන්න නෙමෙයි මම මේ කියන්නේ පින්වතුනි. ඔබ මහත්තයාට ඇත්තටම ආදරේ නා. මේවා පුරවන්න පින්වතුනි. පිනෙන්. සුඛයට කියන තව වචනයක් කියන්නේ. පින. සැපයට කියන තව වචනයක් කියන්නේ. පින. එහෙනම් පින්වතුනි මිනිසෙක්ට ආදරේ නම් ඒ මනුස්සයා සැපෙන් සුඛයෙන් ඉන්න එක නේද අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන් එකම ක්‍රමයයි නේ තියෙන්නේ පින්වතුනි. සල්ලි විදන් කරලා ඒක කරන්න බෑ. තෑගි බෝග අරන් දීලා ඒක කරන්න බෑ. ඒක කරන්න පුළුවන් එක ක්‍රමයයි තියෙන්නේ. පිනෙන් පුරවන්න. පුළුවන් තරම් පිනෙන් පුරවන්න. මොකද එයාගේ දූපත එයා කරගත්ත පිනයි පවයි විතරයි. එහෙනම් ඔබට කරන්න පුළුවන් පින්ද මේ මනුස්සයා ගැන ආදරෙන් ඔබ බිරිඳක් වේවා ස්වාමි පුරුෂයෙක් වේවා අම්මෙක් තාත්තෙක් වේවා දරු මල්ලෙක් වේවා පින් ඔබට කරන්න පුළුවන් මේ මනුස්සයාට ආශිර්වාදයක් වෙන්න. මොකද ආශිර්වාදය? පුළුවන් තරම් මෙන්න මේක පිනෙන් පුරවන්න ඔබ උදව් කරන්න. ඒ වගේම ළඟින් ඉඳගෙන පුළුවන් තරම් කරපු පින් අද්දලා දෙන්න. ඒකට හේතුව පින පළ දෙන වෙලාවට පින්තුනේ මේ හිත හරි ප්‍රසාද ජනකයි. හරි ප්‍රසාදයි හිත. ඔබ සතුටෙන් ඉන්නේ සාමාන්‍යයෙන් පව පළ දෙන වෙලාවට පින් පළ දෙන වෙලාවට. පින් පළ දෙන වෙලාවට නේ. ප්‍රසාදේ තියෙනකොට නේද තව පිනක් කරන්න හිතෙන්නේ. දැන් ඔබ හොඳටම මහන්සිලා කේන්තියෙන් පුපුරු පුපුරු ඉන්න ලාක් මිනිහ මිනිස්සෙක් කියලා කීයක් හරි ඉල්ලුවොත් දෙන්න හිතෙනවද? ඈ? ඉන්න ඔක්කොරම් බැන බැන නම් ඔබ දැන් වාහනේ ගෙදර යන ගමන් ඉන්නේ ඔෆිස් එකේ. අර ට්‍රැෆික් ලයිට් එක ගාවලා නැතුනේ මිනිස්සෙක් කියලා ටොට් ටොට් ටොක් ගාද්දි
දුප්පත් මිනිස්සෙක්. ඒ වෙලාවට ඔබට හිතෙන්නේ නැහැ නේද දෙන්න පින්වතුනි. මොකද දැන් හිත ප්‍රසාදෙන්නේ නැහැ. අන්න ඒක කියන්නේ පිනෙන් පින මතු කරනවා කියලා. පවෙන් පව මතු කරනවා. හැම වෙලාවෙම පරිසරය හදන්නේ ඒ වගේ දේවල් අත්දන්නම තමයි. ඒක බලන්න ඒක කර්මය ඒකත් එක. ඒක වෙන්නේ පව් පළ දෙන මනුස්සයාට පිනක් කරන්න හිතෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. එහෙම වෙන්න නම් පින්වන්ත මනුස්සයෙක් එයාගේ ළඟට එන්න ඕනේ. කළා අර පරිසරය වෙනස් කරන්න ඕනේ. මම යන ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. ඔබට මේ ලෝක සත්‍යය නිවන්න කරන්න තියෙන්නේ පැසිව් රෝල් එකක්ද ඇක්ටිව් රෝල් එකක්ද? අපිට තේරෙනවද ලොකු ඇක්ටිව් රෝල් එකක් කරන්න තියෙනවා කියලා? ඇයි? පින් ඔබනේ දැන් මේක දන්නේ. පැසිව් කියලා කියව අක්‍රීය. يعني ඔහෙ බලන් ඉන්න තියෙන්නේ. ඇක්ටිව් කියලා කියන්නේ සක්‍රීය. ඔබට තියෙනවා පින්නේ ඇක්ටිව් රෝල් එකක් කරන්න. මොකද ඔබ දන්නවනම් පින්නේ මෙන්න මේකයි ඇත්ත කියලා. මට කියන්න ඔබේ බිරිඳගේ උපන් දිනේට මෙන්න මේ දෙකෙන් කෝකද වඩා යහපත වෙන්නේ කියලා ඔබ මට ඔන්න හොඳට හිතලා බලලා මට කියන්න. 1. බොහොම වටිනා තෑග්ගක් අරගෙන යාට දෙනවා. හරි රත්තරන් මුතු මණික ඔක්කොම ඔබපු හොඳ වටිනා මාලයක් අරගෙන මොකක්ද තෑග්ගක් අරගෙන හොඳට ඔතලා කට්ටියත් එක්කගෙන ඇවිල්ලා පාටි එකක් දාලා එයාට දෙනවා. අන්න 1. 2. ඒ මනුස්සයාට පිනක් කරගන්න අවස්ථාවක් හදලා දෙනවා. ඔබ මට කියන්න ওই දෙකෙන් කෝකද වඩා යහපත වෙන්නේ? 1ද 2ද? 2. මං කියලා ඉවර නෑ. මොකද අපි ප්‍රායෝගික මිනිස්සු. අපි දන්නවා අපේ ජීවත් වෙන වෙලා තියෙන පරිසරය මොකක්ද කියලා. මොකද සමහරට පිටින් දෙක කරන්න ගියාට දෙක කරන්න කැමති නෑ. එකපාරට හිත හැදෙන්නේ නෑ දෙක කරන්න. එහෙනම් දැන් මොකද කරන්න තියෙන්නේ? ඉස්සෙල්ලා එක කරලා ඉන්න. එතකොට අර හිත හරි ප්‍රසාදයි. දැන් දෙක කරවන්න. දැන් මේ මාලේ වටනකම ගොඩක් වැඩි වුණා නේ දෙක පාට. ඒක හුදෙක්ම ආභරණයක් නෙමෙයි නේද පිටුනේ දැන්. ඒක මාර්ගයක්. හුදෙක්ම ආභරණයක් වෙලා තිබ්බ දේ දැන් ඔබ මාර්ගයක් කරගත්ත පිටුනේ මේ මිනිස්යාගේ පිං කලස පුරවන්න. ඕනපිනේ බුද්ධිමත්ව කටයුතු කරනවා නම් ඔබට ඔබේ පවුල රැක බලා ගන්න පුළුවන් ක්‍රමය මම ඔබට කියලා දෙන්නම්. අම්මෙක් මොකද්ද කරන්න ඕන ගෙදර? තමන්ගේ පවුල මක් කරන්න? රකින්න ඕනේ. තාත්තෙක් මොකද කරන්න ඕන? තමන්ගේ පවුල රකින්න ඕනේ. මෙන්න රකින්න ක්‍රමය පෙන්නනවා. රකින්න කියලා කියන්නේ මේ මිනිස්යාගේ පින් ටික ඔක්කොම වියදම් කරන එක නෙමෙයි. මේ මනසට ඔක්කොම අතට පයර ගෙනත් දීලා තේක ළඟට ගෙනත් දීලා කන ටික ඔක්කොම ළඟට උයලා කරලා දීලා අඳින්න පළඳින කැම දේවල් ඔක්කොම ළඟට කරලා දෙනකොට ඔබ දන්නේ නැති වුණාට පිංගේ වෙනවා. අන්තිමට පිං දෙන ඔබ මේ මනුස්සයා පිං හිඟන්නෙක් බවට පත් කරනවා. ඒ කරන්නේ අපරාධයක්. ඔබ දන්නේ නැතුව හිතලා කරනව නෙමෙයි මේ. මම මේකට පෙන්නන්නේ පිං තුනේ. ඔය හැම එකකටම ප්‍රයිස් එකක් තියෙනවා. There's no free lunch. මොකොත් නෑ මේ ලෝකේ නොමිලේ හම්බ වෙන. හැම එකක්ම හම්බ කරන් කන්න ඕනේවා තියෙන පින්වත. එනවන මම කියන්නම් මෙතන දයාබර බිරින්දෑවරුන්ට ඔබ හරි ආසයි නේද? ඔබේ අතින් හදපු රසට හදපු කෑමක් ඔබේ ආදරණීය ස්වාමි පුරුෂයාට දෙන්න. දීලා මක් කරන්නද කැමති? එයා සතුටින් ඉන්නවා දකින්න. එතනින් නවතින්න එපා. මොකද ඔය කරේ මෙච්චරයි. මෙන්න මේකෙන් එකක් විපාකයට ගත්තා ඉවරයි. හිටියේ ධනවතෙක් දැන් දුප්පතෙක්. එකම පින දෙපාරක් පරිසම් දෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මෙයාගේ පින් ටික පින් ඔබ වියදම් කර කර යනවා. දවස කොහම ගිහිල්ලා ඔබ වැනි උතුම් බිරිඳක් නොලබන්න තත්ත්වයට මෙයාව පත් කරන ඔබ. ඇයි ඔබ පින් කරනවා මහත්තයාට ගන්න දිදී.
කපටියෝ. ඔබ පින් කරගන්න හොඳට මහත්යට කන්න නැතිදී. ඇයි ඔබ නැවිලා ආරාමයට ඇවිල්ලා මේ බණ ටික ඔක්කොම අහලා දැන් ඔබ හොඳ සුදු බිරිඳක්. දැන් ගෙදර ගිහිල්ලා ගෙදර ඔක්කොම හොඳට කන්න දීදී හොඳට ආදරෙන් සලක දැන් ඔබ හොඳට ඔබේ පින් ටික පුරව ගන්නවා. කළා ගෙදර ඉන්න මිනිස්සුගේ ඔක්කොම පින් ටික කාබාසිනියා ගන්නවා. අන්තිමට පින් ඔබ කරන්නේ මොකක්ද දන්නවද? ඔබ වගේ කෙනෙක්ව ඇසුරු කරන් තිබ්බ හැකියාව ඒ මිනිස්සුන්ගෙන් ඔබ අහිමි කරලා දානවා. ඊරසයා බහිනවා පින්නේ එයාට ඉතුරුලා තියෙන කර්ම වල ශේෂය තියෙන අන්නේ මට්ටමේ කෙනෙක්ව ඇසුරු කරන මට්ටමට එයා පල්ලෙහාට බහිනවා. අපිට හැම වෙලාවෙම ඇසුරු කරන්න හම්බෙන්නේ පින්නේ අපේ පින් මට්ටමට තමයි පිරිසව. හැම වෙලාවෙම එහෙමයි. අපේ පින් මට්ටමට අපිට පිරිස ඇසුරු කරන්න හම්බෙන්නේ පින්වතුනි. ගුරු ආනරෝ. ඒකනේ මං කියන්නේ මං ගොඩක් පින් කරලා තියෙනවා කියලා. ඒක පාඩු ගුරු ආනරෝ මතක් වුණා. දැන් එහෙනම් මම මේ ඉඳන් පින් නොකරොත් එහෙනම් මොකෝ වෙන්නේ? උන්වහන්සේගෙන් බණ අහද්දී, උන්වහන්සේගෙන් අවවාද ගනිද්දී, මේ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරද්දී, ඔබ දෙන දානේ වළඳද්දී, ඔබ දෙන චීවරේ පොරවද්දී, ඔබ දෙන බෙහෙත මං වළඳද්දී, ඔය හැම එකෙම මොකද වෙන්නේ? පින් ගෙවෙනවා. ගෙවි ගිහිල්ලා ඒක තනක් එනවා. පින්වතුනි මට පින ශේෂ නැති. අන්න එදාට ඇසුරු කරන්න හම්බෙන්නේ ඒ මට්ටමේ කට්ටියම තමයි. අන්තිමට ඔහම ගිහලා පින් අපායටම වැටේ නේද? නේ වෙන්න බෑ. පින් ඔක්කොම ගෙවි මේක ඉතින් සසරේ ගොඩාක් අපි ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා පින්පව් මෙච්චරයි කියලා කියන්න බැරි තරම් තියෙනවා පින්වතුනි. ක්වොන්ටිටිස් විදිහට ගත්තොත් නමුත් අපි නිකන් මේ කාරණාව සලකා බැලුවොත් පින්වතුනි මම ඔබට කියන්නේ බුද්ධිමත් වෙන්න කියලා තව එක අදියරක් ඉස්සරහට යන්න කියලා. ඔබ මිනිස්සෙගේ පිනක් වැය කරන වෙලාව අර කියන්නේ පිටින් කතාවක් තියෙන්නේ ගහක් කැපුවොත් මක් කරනවද කියලාද කියන්නේ. ඔබ ඒක දන්නවනේ පරිසරය සුරකින්න. ගහක් කැපුවොත් ගහක් ඉඳන්න කියලා බහලා තියෙනව නේද කතාව. ඇයි ඔබ ඒක ගෙදරද කරන්නේ නැත්තේ? බැරිද කරන්න? පුළුවන්. දැනගත්තොත් පුළුවන් කරන්න. ඉතින් ඔබ ගෙදර ඉන්න ආදරණීය මනුස්සය වෙන්නකෝ පින්වතුනි. ඔබ ගෙදර ඉන්න පුන් කලස වෙන්නකෝ. ඔබ ගෙදර මිනිස්සුන්ට මහා සෞභාග්‍යයක් වෙන්නකෝ පින්වතුනි. කවදාකවත් මේ පිනක් ගත්තාම ආයේ පිනක් ඇතුළට නොදා ඉන්න නැති තත්ත්වයටපත් කරගන්න. ඔබ ඒකට වක්කීම ගන්න. හැකිතරම් 100% බැරිද? හැකිතරම්. එහෙනම් ඔන්න ඕකට තමයි මේ ටික කියලා දෙන්නේ. ඔබේ ජීවිතය යහපත් කරගන්න. ජීවිතය සාරවත් කරගන්න. ඔබට තව ඉස්සරහට යන්න පුළුවන් කරවන්න පින්වතුනි. මිසක් මේක ධර්මදර වෙන්න ඉගෙන ගන්න එපා. වැඩක් නැහැ. මෙන්න මේ දෙකම පිටින් වැඩක් නැති දේවල්. දන්න දෙයි දැනගෙන පාවිච්චි කරන්නේ නැති දෙයි. ඒ දෙකම එක හා සමානව අපිට කිසිම වටිනකමක් නැති දේවල්. දන්න දෙයි දැනගෙන පාවිච්චි කරන්නේ නැති දෙයි. දැන් දන්නවනේ. දැන් මොකද කරන්න ඕන? පාවිච්චි කරන්න. දැන් හොඳ වෙලාවට බණ අහනකොට ওই දෙකම වෙනවා. ඇයි? ධම්ම ශ්‍රවණනුත් පිනක් නේ. එතකොට බණ අහනකොට පින වැය වෙනවා. ආයි බණ අහනකොටම ආයි පින් ජනිත වෙනවා. එහෙනම් ඔන්න ඔය කියන අවබෝධය අපි ඒ උදෙසා පාවිච්චි කරමු. එහෙනම් දැන් ඔබට තියෙන කොටසක් කරන්න. දැන් ඔබ නිර්මාණශීලී වෙන්න හිතන්න. මොකද ඔබට වගකීමක් තියෙනවා ඔබේ ගෙදර අය වෙනුවෙන්. හරි? ඔබ අම්මා කෙනෙක් හැටියට, තාත්තා කෙනෙක් හැටියට, බිරිඳක් හැටියට, ස්වාමි පුරුෂයෙක් හැටියට, දෙමව්පියෝ හැටියට, දරුවෝ හැටියට, සහෝදරයෙක් සහෝදරියක් හැටියට පින්වතුනි දැන් ඔබ මේ දැනුමින් සන්නද්ධයිනේ. දැන් ඔබ නිර්මාණශීලීව හිතන්න කොහොමද මං ගෙදරට පිරිසකට එන්න කියලා එයාට කැම වේලක් දුන්නාට පස්සේ එයා එතනින් යන්න කලින් ඒගොල්ලෝ ලවා පොඩි හරි පිනක් කරවලා යවන්නේ. දැන් හිතන්න කොහොමද ඒක කරන්න කියලා. මොකද ඔබ පින්දින ගොඩාක් ඔය වගේ දේවල් කරනවා ඇති. ගෙදරට එන්න කියලා
ඔබට කරන්න පුළුවන් උපරිමයෙන් පින්විතනේ මේ මිනිසුන් රසට කන්න බොන්න කෑම හදලා, ඒ මිනිසුන්ගේ කෑමෙන් පීමෙන් සන්දර්පණය කළා, ඒ මිනිසුන්ව විනෝද කරවලා, ඒ මිනිසුන් එතනින් යවනවා. ඔබ දන්නේ නැති වුණාට ඒ මිනිස්සු යන්නේ ආවට වඩා දුප්පත් වෙලා. ඇත්තටම දන්නවනම් නොකරන තරමට පින්විතනේ මේක සත්‍යයක් නේද? ඒ කෑම වල නොදුන්නා නම් ඊට වඩා හොඳයි නේද? නමුත් දැන් බලන්න ඔබ බුද්ධිමත් නම් පින්විතනේ ඔබ ඕනනම් කල්යාණ මිත්‍රත්වයෙන් කටයුතු කරන්න. බලන්න ඔබට පුළුවන් නේද? මම නිකන් අදහසක් දෙන්න. ඔන්න ගෙදරට පිරිසක් ආවා. ඔබ යාර කන්න බොන්න මොනවද දුන්නා? පින්විතනේ මේ මිනිස්සු යන්න කලින්. දැන් මේක ඉතින් තනින් තනට වෙනස් වෙනවා. හරි? මම මේ කියනවා හැම ගෙදරකම කරන්නත් බෑ. හැම සමාජයකම කරන්නත් බෑ. ඒවා සමාජ පන්ති ભેද තියෙනවා, සමාජ ස්තර තියෙනවා. අපි ඒවා ගැන ඔබ සැලකිලිමත් වෙනවා, බුද්ධිමත් වෙනවා. ඔබ හිතන්න. හරි? අපි හිතමු පින්විතනේ එහෙම දෙයක් කරලා ඉවරලා මොකක් හරි ඔබ උදව් කරන ළමා නිවාසයක් තියෙනවා කියලා. අපි නිකමට හිතමුකෝ එහෙම. ඔබ උදව් කරන ළමා නිවාසයක් තියෙනවා. අන්නේ ළමා නිවාසයට ඔබ උදව් කරන බව ඔබ කැම මේසෙදි නිකන් ඉන්න ගමන් කියනවා. කෙනෙක් ඕනනම් මම මේ කියන කතාවට හිතයි කපටි කියලා. නෑ. ඒක නෙමෙයි චේතනාව. මේ කරන්න පිටින් අර ආපු මිනිසුන්ට යහපතක් කරවලා යවන්න. ඒකයි වෙන්න ඕනේ පිටින්. මොකද මේ මිනිස්සු ඇවිල්ලා ලොකු පින් කොටසක් වියදම් කරලා දැන් යන්නේ. ඔබ උදව් කරන ළමා නිවාසයක් තියෙනවා පිටින් ඔබ කියනවා. අන්නේ ළමා නිවාසයට අපි හැමෝම එකතු වෙලා කැම වේලක් දෙමුද? මොකද කියන්නේ? අපිට පුළුවන් පොඩි ඩොනේෂන් එකක් කරන්න ඒකට. මොකද කියන්නේ? ඔබට දැනෙනවනේ ඒගොල්ලෝ ඒ වගේ දෙයකට කැමතියි කියලා. විනි තව ඒක වර්ණනා කරන්න. ඔබ ඒ කරන්න යන වැඩේ. ඇයි එහෙම කරන්න කියන්නේ? හිතේ ප්‍රසාදය ඇති කරනවා. මොකද ප්‍රසාදේ ඇති වෙන තරමටයි පුණ්‍ය ශක්තිය ප්‍රමාණය වැඩි වෙන්නේ. ඒකනේ අර වීඩියෝ එකෙන් රැලි අප කපනවා කියලා මම ඔබට කිව්වේ චුට්ටට කලින්. ඔබේ හිතේ අප්‍රසාදයක් ඇති වෙන කැලේ අපි කපනවා කියලා කිව්වේ. මොකද ඔය අවසානයේ පින් අර වාක්‍ය කියවලා ඔබ සාදුකාර දෙද්දි ඔය හිතෙන් නැගෙන්න ඕන පින්වතුනි අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගාවක්. අන්න ඒක නගවන්න අවශ්‍ය කරන දේවල් අපි කරන්න පින්වතුනි. එහෙනම් ඔබටත් පුළුවන් ආන් ඒ වගේ දෙයක් කරන්න පින්වතුනි. ඒකයි දැන් මම අපි ආරාමෙන් නම් ඔබ දාන ගෙනල්ලා අපි පූජා කරන්න කලින් මුලින්ම පූජා කරන්න කාටද? මේ ලෝකේ දානෙන් පුදන්න උතුම්ම තැනට. ඒ කරන්නේ අපි දාන වල දාන්න කලින්. අඩුවක් වුණ නැහැ නේද එතකොට? ඇත්තටම ගොඩක් වෙලාට වෙන්නේ 100ක් දාලා එකක් ගන්නවා. මම බුද්ධිමත් නැද්ද? 100ක් දාලා අපි එකක් ගන්නවා. කම නැහැ 99ක් විතර. එහෙනම් ඒ දාන්නට වටින එකත් අපිට වාසි. නෝ හිතන්නකො පින්වතුනි ඔබ කියන දාන අපි වළඳලා භාග්‍යතුන් වහන්සේගේ කොටස අපි පූජා කරන්නේ නැතුව ඉන්නවා නා. එහෙම කවුරු කරන්නේ නැහැ මේ ලෝකේ සංඝයා වහන්සේලා. හැම තැනකම භාග්‍යතුන් වහන්සේගේ කොටස වෙන් කළාමයි පින්වතුනි උන්වහන්සේලා වළඳන්නේ. නමුත් මම හිතන්නේ නිකන් මම මේ කියන්නේ. අපි එහෙම කරොත් පින්වතුනි දැන් බලන්න. හරිනියා 100ක් දැන් 100ක් ගත්තා වගේ නේද? එකක්වත් දාන්න නැතුව. ඒ දාන වේලේ නොවැළඳවන ඊට වඩා හොඳ නැද්ද? මොකද හැම එකකටම මේකෙන් ගෙවන්න වෙනවා. එහෙනම් ඔබට ටාස්ක් එකක් තියෙනවා. මේ ඊළඟ සතිය ඇතුළත ඔබ හිතන්න ඔබ gedara රකින්න පුද්ගලයා විදිහට මම මගේ gedara අයට මීට වඩා යහපතක් කරලා දෙන්න කොහොමද මම කටයුතු කරන්න ඕනේ කියලා. එතනින් පටන් ගන්න. ගෙදරින්. මේ ඔබ ගෙදරින් සතුටින් ඉන්නවනම් අපි ඒකටත් සැමතියි. ගෙදර සතුටින් ඉන්න. ඔබ නිසා ගෙදර මිනිසුන්ට තව හොඳ ඊට වඩා යහපතක් කරනවා අපි ඒකට කොච්චර සතුටුද? ඒක කරා. දැන් ඔබ හිතන්න. ඒක තමයි ඔබේ හෝම්වර්ක් එක. හිතමුද? හිතලා බලන්න. ඔබට කොහොමද මේ දැනුම ප්‍රායෝගිකව යොදන්න පුළුවන්? හරි. එහෙනම් මේක මකන්නද දැන්? දාලා ඊළඟ කාරණා මොකක්ද කියලා. ඊරාස අපි දවසක කතා කරාලු පොඩ්ඩක් ඉන්නව කියලා වුණා.
මම ඔබට දවසක කිව්වලු ඔබේ වැඳුම් වලට මම රැවටෙන්නේ නැහැ කියලා. කිව්වද එහෙම? මම ඔබට කිව්වලු ඔබේ වැඳුම් වලට මම රැවටෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව ඔබට කවදාකවත් මට වඳින්න බැරි නිසා කියලා. යන්නේ ඒ කාරණාව නැවත පොඩ්ඩක් අපි රිවයිස් කරමු. එතකොට අපි එදා කතා වුණේ පින්වතුනි. ඔකට දැන් ගෞරවය විතරක් නෙමෙයි ඕනම දෙයක් එහෙමයි ඉතින්. ආදරේ වෛරේ ගෞරවේ ඒ ගෞරවය ඉරිවේ. ඔය ඕනම දෙයක් කෙනෙක්ට තව කෙනෙක්ට ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. එහෙම බැරි වෙන හේතුව මම ඔබට කියලා දුන්නේ එදා. එහෙම බැරි වෙන හේතුව තමයි දැන් මේ අපිට නැවත ඔබට මතක් කරන්න යන්නේ. මේ ආදරේ වෛරවේ ගෞරවයේ වගේ හැඟීම් පින්තුනේ ඇති වෙන්නේ කෙනෙක්ට තව කෙනෙක් ගැන. නේද? මම ඔබට ආදරය කරන අපි සාමාන්‍යයෙන් කියන්නේ. මම ඔබට වෛර කරනවා. ඔබට නෙමෙයි. මම ඔබ සියලු දෙනාට ගරු කරනවා. නෑ මේවා අපි දේශනාවල පව ඔබට කියන දේවල්. නේද? එතකොට ඔබ දක්ෂ වෙන්න ඕනේ පිටින් ද්විමානයි ත්‍රිමානයි අතර තෝරගන්න. දැන් මේකනේ වැඩේ පිටින් අපේ ආරාමයේ හරිම ආදරණීය තැන. හරිද? එතකොට අපි හැම වෙලේම ඔබට ආදරෙන් ගෞරවයෙන් තමයි කතා බස් කරන්නේ. මේ මතක තියාගන්න රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ ආදරයේ උතුරා යන. හැබැයි ආදරය කියන එක හැංගෙන්නේ නැති චරිතයක්. ආදරේ දෝර ගලනවා. කියන හැම වචනයකින්ම පින්වතුනි මිනිසුන් මහ පුදුම ආදරයක් දැනෙන්නේ. උන්වහන්සේ මං ගැන මෙච්චර හිතනවද? උන්වහන්සේලා අපි ගැන මෙච්චර හිතනවද? අපි ගැන මං ගැනමයි ඔබට හිතෙන්නේ. හැබැයි උන්වහන්සේට එහෙම බින්දු මාත්‍රයක්වත් හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ සුදු ගතියෙන් පින්වතුනි 100%යි. කෙලෙස් වලින් 0.0යි. ඔය රහතන් වහන්සේගේ හැටි. ඒ නිසා ඔබ රැවටෙන්න හොඳ නැහැ රහතන් වහන්සේට. ඒ කොහොමද රහතන් වහන්සේ රැවටෙන්නේ? රහතන් වහන්සේ නමක් ඔබට ප්‍රිය වචනයෙන් කතා කරද්දී ආදර ස්නේහබර වචනයෙන් කතා කරද්දී ඔබට හිතෙන්න හොඳ නැහැ පින්වතුනි. උන්වහන්සේ මට ආදරය ඇති කියලා. මොකද එහෙම හැඟීමක් උන්වහන්සේට නැහැ. හැබැයි උන්වහන්සේ දන්නවා ওই හිත සුවපත් කරන්න ඉස්සෙල්ලා අර පළවෙනි එක දීලා ඉන්න ඕන කියලා. ටැග්. එතකොට කෙනෙක් හිතයි මේ රහතන් වහන්සේලා කියලාගෙන මම පුදුම රැවටිලිකාරයෝ ටික. නැපිනේ ඔබ හිතන්නේ නැහැ ඒක රවට්ටනවා කියලා. ඒකම තමයි ආදරය කියලා කියන්නේ. මොකද හිතන්න මෙහෙම පින්වතුනි හිතන්න මට මම වර්ණන්දයි කියලා. ඔබ නිකන් හිතන්න මම වර්ණන්දයි. හැබැයි ඔබට ලෝකේ පාට පේනවා. දැන් මම ඔබත් එක්ක කතා කරද්දී ඔබට තේරෙන භාෂාවෙන් කතා කරන්න නම් මම මතක තියන් ඉන්න ඕනේ නේද? ඔබට පේන පාට මොන පාටද කියලා. දැන් හිතන්න ඔබ චිත්‍රයක් ඇඳගෙන එනවා අපි ගාවට. ඉතින් මම වර්ණන්දයි. දැන් ඔබ ඇඳන් එනවා පාට. ඊට පස්සේ ඔබ චිත්‍රය අඳිනලාවට කියනවා මට ඇහෙන්න කියනවා දැන්. ඔබ චිත්‍රය අඳිනලාවට මට ඇහෙන්න කියනවා මම මේක කළු පාටින් මේ පාට කළා. ඊට පස්සේ මම රතු පාට පෑනින් මේ කළා. ඊට පස්සේ මම නිල් පාට පෑනින් මේ කළා නේද? දැන් මම වර්ණන් දෙන්න එකක්වත් පේනවද? එකක්වත් පේන්නේ නැහැ. දැන් ඔන්න ඔය චිත්‍රය අඳලා ඔබ ගේනවා දැන් මාගාවට. දැන් මම මතක තියන් ඉන්න ඕනේ නැද්ද පින් ඔබ කෝක පාට කරද්දි කොයි පාටද කිව්වේ කියලා? මොකටද? ඇයි ඔබ ඇප්‍රීෂিয়েට් කරන්නේ? දැන් අපිට කියන්නේ අර බලන්න ලස්සනට පාට ගලපලා තියෙන හැටි. මේ පුතේ කොහොමද ලස්සනට නිල් පාට වටේට දාලා මැද්දෙන් රතු පාටයි මේ පැත්තෙන් කළු පාට දැම්මේ?
පුතා හරි දක්ෂයි මේක කරන්න. දැන් ඒ ටික කියද්දී ওই චිත්‍රය ඇඳපු කෙනාගේ හිතට මොකද වෙන්නේ? මේ මලක් පිපෙනවා වගේ. මම කියන්නේ අපි ආපු පාරවල්. මේ ආපු පාරේ ආපසට හැල්ල බැලුවාම අපිට පේනවා අපිව ඔහොම තමයි එක්කන් ආවේ කියලා. දනිපනි ගාන කාලේ අපිව අතින් අරගෙන ඔහොම තමයි ඉස්සරහට එක්කන් ආවේ. පස්සේ අපිට තේරුණා කාරණාව. උන්වහන්සේලා ওই පාට දැකලා නැතු වෙන අපිට කිව්වේ පාට කියලා. උන්වහන්සේ ලස්සන පේන්නේ නැහනේ. මගේ චිත්‍රය ලස්සනයි කියලා කිව්වට. උන්වහන්සේට මිහිරි ඇහෙන්නේ නැහනේ. මගේ සින්දුව හරි මිහිරි කියලා කිව්වට. උන්වහන්සේට ප්‍රණීත රස කියලා එකක් නැහනේ. මං එදා දුන්න දානේ උපාසකම්මගේ දාන නම් බොහොම පංකාදුයි කියලා කිව්වට. පස්සේ ඒක අපිට තේරෙනවා. අන්නේ තේරෙන දවසට තේරෙනවා පින්වතුනි උන්වහන්සේලා එහෙම කිව්වේ ඇයි කියලා. ඒකනේ කියන්නේ අම්මෙක් වෙන්න ඕනේ කියලා මව්ගුණේ තේරුම් ගන්න. It takes one to know one කියලා කතාවක් තියෙනවා. වෙන්නේ අන්න ඒ නිසයි එහෙම ස්වභාවයක් තියෙන්නේ. එතකොට මේ ආදරය, ගෞරවය වගේ දේවල් මේ ආර්ය මාර්ගයේ යන උතුමෝ විවිධ අවස්ථාවල පින් ඔබට පෙන්වයි. මේ ආර්ය මාර්ගයේ යන උතුම පින් විවිධ අවස්ථාවල ඔබට පෙන්වයි. ඔය කියන්නේ බොරුවක්ම නෙමෙයි පින්තුනේ. උන්වහන්සේලා කියන ආදරේ නෙමෙයි වෙන plan ඔබ තේරුම් ගන්න තියෙන ආදරේ. මොකද උන්වහන්සේලා කෙනෙක්ට ආදරේ නැහැ. හැබැයි උන්වහන්සේලා ඕනකමක් තියෙනවා හිත සුවපත් කරන්න. අන්නේ හිත සුවපත් කරන්න දරන වෑයම ඔබ ආදරය කියලා තේරුම් ගත දවසට දැන් ඔබ දන්නවා ඕනක තමයි ආර්ය ආදරය කියලා. හිතක් සුවපත් කිරීම උදෙසා ඒ හිතට යම් අභිමානයක් දැනෙන්න හදලා දෙන යම් වැඩපිළිවෙලක් තියෙනවා නම් පින්වතුනි අන්න ඒකට කියනවා ආර්යයන් වහන්සේලා දක්වන ගෞරවය කියලා. දැන් හිතන්නකෝ පින්වතුනි මෙහෙම. ඔන්න මම උදාහරණයක් දෙන්නම්. හිතමු ඔබ දැන් උත්සාහ කරනවා මග වඩන්න. භාවනා කරනවා, බණ අහනවා, පින් කරනවා. ඔය ඔක්කොම කළා ඔන්න ඔබ දවසක ඇවිල්ලා කියනවා අපේ හාමුදුරනේ මම පුදුම මහන්සියක් ගන්න උත්සාහය ගන්නවා. නා මගේ මේ කෙලෙස් තියනව නේද? එහෙමමයි. හෙල්ලෙන්නේ නැහැ මේ කෙලෙස්. ඒ වෙලාවට පිටින් ඔබේ හිතට මක් වෙලා තියෙන්නේ දැන්. හුලම් පිල්ලද හුලම් බැහැලාද? හොඳටම හුලම් බැහැලා. දැන් මේ අපේ ට්‍රික්ස් පොඩ්ඩක් ඔබට කියලා දෙන්නද? ඒක අපිට විරුද්ධව පාවිච්චි කරයිද දන්නේ නැහැ. නම් මේක ඔබ තේරුම් ගන්න ඕනේ. ඇයි නැත්නම් ඔබ බලයි ඉතින් ආදරේ ගෞරවය වගේ දේවල් හිතවල හට ගන්න නැත්නම් ඇයි උන්වහන්සේලා අපිට මේ ආදරේ ගෞරවය කියන්නේ? ඒතර ඔබට හිතේ මේ අපි එකක් කියන එකක් කරනවා කියලා. නෑ. එහෙම නෙමෙයි. අපේ ආරාමෙ පින් හරිම ආදරණීය ආරාමයක්. අපි මේ කරන්න පින්නේ ජාතියට විරුද්ධව ජාතිය. අන්නෝක අපි මේ කරන ස්ට්‍රගල් එක. එහෙනම් ඔබේ ජාතිය අපි පාවිච්චි කරනවා ජාතියට විරුද්ධව සටන් කරන්න. කමක් නැහැ නේද? ඒ කියන්නේ ඔබ ගාව තියෙන ජාතිය කැමති මේ වලට. මැද කර නෙමෙයි. මේ උඩ එකට යට එකටයි. ඔබ ගාව තියෙන ජාතිය කැමති ආදරයට. ඔබ ගාව තියෙන ජාතිය පින ආදර කැමති ගෞරවයට. ඒක ඔබට එකපාරට ඕෆ් කරන්න බෑ. ස්විච් එකක් ඕෆ් කරනවා වගේ. ඒ නිසා ජාතිය හැදෙන වෙලාවට පින් ඔබට ආදරය දැනෙන ඔබ ආදරයට කැමති. ඔබ ගෞරවය දැනෙන ඔබ ගෞරවයට කැමති. ඉතින් හිත ගැන අධ්‍යයනය කරන අපි ඒ ගැන දන්නවා. ඒ නිසා මොකද කරන්නේ? ආන්ගේ ජාතිය ටිකක් අත ගන්නවා. බොහොම සෙනෙහසින් අත ගන්නවා. කළා අර ඔබ කියන්නේ මග වැඩෙන්නේම නැහැ. හොඳටම දැන් මේ දවස්වල හරියන්නේම නැහැ මේ මග වඩනවා සජ්ජායනා කරනවා අර මෛත්‍රී කරනවා එකක්වත් හරියන්නේ නැහැ මන්න එපා වෙලා දිනේ මග වඩන එක. අපි කියනවා එහෙම හිතන්න එපා උපාසකම්. ඔබතුමී කොච්චර ගුණවන්ත කෙනෙක්ද? ඔබතුමී කොට හැල්ල බලනකො ඔබතුමී ආපු ගමන. ඔබතුමී කොච්චර යහපත් චරිතයක්ද? කොච්චර ආදර්ශයක්ද? ඔය හැම එකක්ම කරද්දී අනිකාට හරි ආදර්ශයක් නේ.
ඔබ හොඳයි නේද? දැන් ඔබට හිතෙන්නේ මොකක්ද? ඔබ හොඳ නෑ කියලා. දැන් මේකයි. ಜಾති නොතිබුණා නම් ඔබට හිතේද ඔබ හොඳ නෑ කියලා? ඈ? මං කියන්නේ මං කියන එක ඔට්ටු නැත්නම් ඒකත් ඔට්ටු නෑනේ. නේද? ඔබ හොඳයි කියලා මම මේ කියන්න යන කතාව ඔට්ටු නැත්නම් දැන් ඔබට දැන් හිතෙන්නේ මොකක්ද? ඔබ හොඳ නෑ කියලා නේද? ඒකත් ඔට්ටු නෑනේ. ඉතින් ඔබ හොඳ නෑ කියාගෙන හොඳ නෑ කියාගෙන එද්දී ඔබ රකින්න හදන ඔබේ ගුරුවරු ඔබට කියනවා නෑ හිතන්න එපා ඔබ හොඳයි. ඊට පස්සේ අර ඈලි මෑලි වෙලා තියෙන ගතිය. අර මැල වෙලා ගියපු පැලේ මොකද වෙන්නේ? ආපස්සට පණ ගහලා එනවා. දැන් ඔන්න හිතේ ආපහු හටගෙන තියෙනවා ප්‍රසාදය. ඕන්න ඔය වෙලාවට තමයි පින්වතුනි අපිට පුළුවන් ඕකට දහම දාන්න. මොකද අප්‍රසාදයටපත් වෙච්ච හිතක් සුවපත් කරනවා කියලා කියන්නේ හරියට මේ පැත්තට හරවපු මුට්ටියකට වතුර පුරවනවා වගේ වැඩක්. දැන් ඔබ හිතනවා නම් උන්වහන්සේලායි බොරුනේ එහෙනම් ඔය කියන්නේ කියලා. කවදාකවත් එහෙම හිතන්න එපා පින්වතුනි. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නද? මෙන්න මේ හා සමානම චිත්‍රයක් ඇඳගෙන ඔබ පුංචි කාලේ ගිහිල්ලා ඔබේ අම්මට තාත්තට පෙන්වුවේ නැද්ද? මේ වගේ චිත්‍ර හෝ මීට තපන් චිත්‍ර ඇඳගෙන ගිහිල්ලා ගෙදර පෙන්වුවේ නැද්ද අම්මට තාත්තට? මම නම් තාමත් අඳින්නේ මේ වගේ චිත්‍ර. ඔබ නම් පොඩි කාලේ මේ වගේ ඒවා ඇඳලා පෙන්වුවේ නැද්ද ගෙදර ගිහිල්ලා? ගෙදර හෝ අම්මට ගිහිල්ලා පෙන්වුවේ නැද්ද? ඒ වෙලාවේ මොකද්ද ගෙදර අම්මයි තාත්තයි කිව්වේ? පුතා මටවත් අඳින්න බෑ මේකක්. මම පුතා කොහොමද ඔක ඇන්දේ? දැන් අද ඔබ කියනවාද අම්මයි තාත්තයි බොරු කිව්වේ කියලා? කොහොමද එම්බර නඩු දානවද බම්මට විරුද්ධව? අභූතයක් කියපු වරදට ඔබ නඩු දානවද දැන් අම්මට ගිහිල්ලා? අද ඔබ ඇප්‍රීෂিয়েට් කරන්නේ නැද්ද පින්වතුනි? අම්මා එදා ඒ කරේ මට බෑ මං අතහැරලා දාන්න ගියේ මර චිත්‍ර කොහොමද අඳින්න බෑ කියලා අතහැරලා දාන්න ගිහපු වෙලාවක පේන්නේ ඔබේ හිත පණ ගන්නලා ගත්තා නේද අම්මා? බෑ කියලා හිතෙනම જાතියර නෙමෙයිද? එහෙනම් පුළුවන් කියලා හිතවන්න ඕනෙත් කාටමද? ඒ જાතියටමයි. ඉතින් මේ જાතිය versus જાතිය. ඕක තමයි කරන්න තියෙන්නේ જાතිය නසනකම්. ඇයි අපි hina වෙලා ඉන්නේ? මේ නිවනද? නිවන කියලා කියන්නේ hina වෙලා ඉන්න එකටද? එනේ නිවනට hina වොන්නේ. නිවනටපත් වෙච්ච අය සතුටෙන් නෙමෙයි ඉන්නේ. එනේ hina වෙවි නෙමෙයි ඉන්නේ. hina වෙන්න ඕනේ. නමුත් අපි මිනිස්සුත් එක්ක කතා බස් කරද්දී, ඇසුරු කරද්දී මොකද කරන්න ඕනේ? අපි සිනහමස මොහොනින් ඉන්න ඕනේ. ආරාමයට එන හැමෝටම ඔබ තෙරුවන් සරණයි කියලා එයාට අනුග්‍රහ කරන්න ඕනේ පින්. එදා ගුරුහඳුර ඔබෙන් ඉල්ලීමක් කරේ. මතකද? පරින්ද කරපු අනුශාසනාවේදී. හැමෝටම තෙරුවන් සරණයි කියලා ආරාධනා කරා. අනුග්‍රහ කරන්න එයාට. කෙනෙක් අහයි තින් බොරු නෙමෙයි දෙය කරන්නේ. නෑ නෑ බොරු නෙමෙයි ඒ කරන්නේ. ඒ තමයි සෙනෙහස. මේ ඇඟිල්ලට පුළුවන් ද මේ ඇඟිල්ල රීච් වෙන්න? පුළුවන්. මෙයාට පුළුවන් ද මෙයාව රීච් වෙන්න? try එකක් දීලා බලමුද? මෙයා ඉන්නේ මෙතනනේ. අපි මෙයාට කියමුකෝ මෙතනට යන්න කියලා. ආම් ගියා. දැන් ආපස්සට කියමුද? නෑ තව චුට්ටක් යන්න කියලා මෙතනට. ආම් ගියා. යන්න. මොකද වෙන්නේ? අරයා තව උඩ යනවනේ. එහෙනම් මට කියන්න බෑ. මෙයා උදව් කරන්න ඕන මොකද කරන්න ඕන? එයාට සිද්ධ වෙනවා මෙයාගේ මට්ටමට එන්න. ඔය තියෙන පින්වතුනි සතර බ්‍රහ්ම විහරණය යොදවන අවස්ථාවක්. ඔය තියෙන කරුණාව. මෙයා මෙතනට ආව නම් පිටින් නිකම් උදව් කරන්න තිබ්බා. මෙත්තාවෙන්. නැවත මේ ඇඩිෂනල් එෆර්ට් එකක් දාන්නලා දෙන එක්ස්ට්‍රා එෆර්ට් එකක්. අමතර වෑයමක් මේ තියෙන්නේ. කරුණාව. එහෙනම් මෙන්න මේක අගය කරපු දවසේ පින්වතුනි ඔබේ දෙමාපියෝ ඔබට කරුණාවේ පෑවේ. එහෙනම් ඔබේ ගුරුවරු පින්වතුනි ආදරය කරන්න කෙනෙක් නැති බව අවබෝධයටපත් වුණා. ගෞරවය කරන්න කෙනෙක් නැති බව අවබෝධයටපත් වූ. හැබැයි ಗುಣ තියෙනවා. ඒව නෑ නෙමෙයි. අන්නේ අවබෝධයටපත් වූ පිරිසක් පින්වතුනි ඔබ කෙරෙහි ආදරය හෝ ගෞරවය දක්වන බව ඔබට හැඟෙද්දී
සමහර ඔබ රැවටි. ඒ කියන්නේ මට උන්වහන්සේට හෝ ඒ මහත්මියට හෝ ඒ මහත්මයාට හෝ මාව ගොඩක් ස්පෙෂල් ඇති කියලා. පිටිනේ එයාට දැන් ස්පෙෂල් දැනෙන්නේ නැහැ. හැබැයි එයාට හැකියාව තියෙනවා ඔබට ඔබ ස්පෙෂල් කියලා ඔබට අඟවලා දෙන්න. මොකද ඒ ඇත් ඒ පාරේ ආවේ. එහෙම කරන්නේයි කියලා ඔබ හිතුවොත් පින්විතනේ පොඩ්ඩක් මොහොතක් අරගෙන ඔබට තේරෙයි ඒ හදවත් කියලා කියන්නේ කරුණා සාගර නේද කියලා. මේකයි ඔබෙන් තඹ දොයිතුවක බින්දු මාත්‍රයක දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි දැන් එහෙම කරන්න නිසා. මොකද පින්විතනේ කොහොමද ಜಾති නැසලා නම් තියෙන්නේ. සහ ಜಾති නැසීම හැරෙන වෙනත් පිළිසරණක් නැති බව අවබෝධ වෙලා නම් තියෙන්නේ. දැන් ඔය චාටු බසක් කියනවා වෙන්න බෑ නේද ඔබෙන් යමක් බලාපොරොත්තු වෙන්නේ. පුළුවන්ද? එහෙනම් ඔබව අගය කරනවා වෙන්න බෑ නේද ඔබෙන් යමක් බලාපොරොත්තු වෙන්නේ. ඔබේ දුව බලාපොරොත්තු වෙන හරි, ඔබේ සල්ලි බලාපොරොත්තු වෙන හරි, ඔබේ වාහනේ බලාපොරොත්තු වෙන හරි, ඔබෙන් ගෞරව බුහුමන් බලාපොරොත්තු වෙන හරි වෙන්න බෑ නේද පින්වතුනි. එහෙනම් ඔබ හිතන්නේ ඇයි එහෙම කරන්න කියලා? අන්න ඒක හැම වෙලාවෙම ඇයි ඒක දකින්න පින්වතුනි. හැම වෙලාවෙම බලන්න ඇයි කියලා. එතකොට ඔබට තේරෙයි අර මං කිව්වා වගේ පින්වතුනි කරුණා සාගර නේද කියලා. අන්න ඒක දැකලා පින්වතුනි ඔබත් ඒ தත්තටපත් වෙන්න. මොදාරයන් වහන්සේලා පින්වතුනි don't love to live, they live to love. ඒ උන්වහන්සේලා ජීවත් වෙන ආදරේ නැහැ. ජීවත් වෙන කැමැත්තක් නැහැ. හැබැයි ජීවත් වෙන්නේ ආදරේ දෙන්න. ඔබත් ඔය ගමනේ තමයි දැන් මේ ඉන්න ගමන් ඉන්නේ. එතකොට අපි කතා කරගෙන ආපු කාරණාව කිසිම කෙනෙක්ට පුළුවන් ද තව කෙනෙක්ට ආදරය දෙන්න? දැන් ඔබ අවබෝධයෙන් කියන්න ඕනේ ඇයි බැරි කියලා. මෙන්න මේ හිතේ උදා වෙන මේ හිතක් මේ තියෙන උදා වෙච්ච මේ හිතේ පින්වතුනි හැංගෙනවා තමන් කියලා කෙනෙක්ව. ඒකට අපි කියනවා ಜಾති කියලා. මේ හිත මෙන්න මේ කය දිහා බලද්දී මේක සතර ධාතු කයක් විතරයි. මෙන්න මේ කය දිහා බලද්දී මේ හිතේම හට ගන්නවා තව එකක්. අපි ඒකට කියනවා ಜಾති ධර්ම කියලා. ඒක හටගත්තේ මේ හිතේම තමයි. ඒ හටගත්තේ මේ හිතේ හටගත්ත ಜಾති එහෙම නෙමෙයි. ඒ කියන්නේ මේකේ කොපියක් ගහගෙන මෙතන පේස් කරා නෙමෙයි. මේක පොඩ්ඩකට ඉල්ල ගත්තත් නෙමෙයි. මේක දිහා බලාගෙන ඇඳත් නෙමෙයි. මේකයි මේක අතර කිසිම සම්බන්ධයක් නැහැ. කිසිම සම්බන්ධයක් නැහැ. මේක හටගත්තේ මෙතන හේතු තිබ්බ නිසායි. මේක හටගත්තේ මෙතන හේතු තිබ්බ නිසායි. මේකත් සම්භූතයක්, මේකත් සම්භූතයක්. එහෙනම් දැන් මට කියන්න. මෙයා ප්‍රකාශයක් කරොත් අන්නේ මං කියන කොතන තියෙන්නේ? ඔය තියෙන්නේ. දැන් වාක්‍ය කම්ප්ලීට් කරමු බලන්න. මං කොහෙද තියෙන්නේ? නෑ. ඔබ කොහෙද ඉන්නේ? ඔබ කොහෙද ඉන්නේ? නේද? මං ඔබට ආදරේ. දැන් මොකක්ද ඒ කිව්වේ? දැන් මොකක්ද ඒ කිව්වේ? ඇත්තට මේ කියලා දෙන්නේ මොකක්ද? මටම ආදරේ. මේ මනුස්සයා මොකක්ද දැන් කියන්න ඕනේ? අර කොල්ලෝ කියන්නේ මට පාන්දෝයි කියලා නේද දන්නේ. මෙයාට මොකද දුන්නා? දව හොඳ අවබෝධයෙන් දකින්න බෑ නේද? ඒක කියන්නේ මේවට අහු වෙන්න එපා.
මේවට අහු වෙන්න එපා. මේ ලෝකේ ඔබට කිසිම කෙනෙක් ආදරය කළා නැහැ. දැන් මෙයා ආර්ය වෙනකොට වෙන දේ මම කියන්නම් ඔබට දාජුට්ටකින්. නැත්නම් ඔබට හිතෙයි මේ මිනිස්සු රාණිකර වංචාවනේ මේ කරන්නේ කියලා. ඒ කියන්නේ මේ හොඳ මිනිස්සෙක් ඇත්තම නැද්ද මේ ලෝකේ කියලා. ඔක්කොම බොරුකාරයෝ. මම දාජුට්ටෙන් කියන්න. ආර්ය වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා. මේ මිනිස්සයා ආර්ය වෙනකම්ම පින්වතුනේ අරුණතරේ සෝතාපන්න ඵලයවත් සාක්ෂාත් කරනකම් මෙයාට හිතෙන්නෙම මෙයාත් ඉන්නවා මෙයා ඉන්නවා කියලා. ඔಮ್ಮම හිතෙන්නේ. ඇත්ත මොකද්ද? එයත් නැහැ මෙයත් නැහැ. හැබැයි හිතෙන්නේ මාත් ඉන්නවා මෙයත් ඉන්නවා. දැන් මේ මෙයා කියන එක හැදෙන්නේ මේ හිතේ. හැබැයි මෙයාට හිතෙන්නේ මේ හැදෙන කෙනා කොහේ ඉන්නවා කියලාද? මේ ඉන්නේ මේ. මං ඉන්නේ කොළඹ. මෙයා ඉන්නේ ගාල්ලේ. මං ආදරය කරන කෙනා ඉන්නේ කොහෙද? ගාල්ලේ. මෙහෙට අපිට ඇඩ්‍රස් දාන්න ඕන ගාල්ල කියලා. අපිට තේරෙනවද කොච්චර ආදරයකින්ද අපිට මම මේක කියලා දෙන්න කියලා තියෙනවා. තේරෙනවද? නෑ ඒ ආදරේ වෙනස් ආදරයක්. එතන මං එන්නම් තා චුට්ටකින්. නෝ ඉස්සෙල්ලා මේක තේරුම් ගන්න මොකද ඔබ ජීවත් වෙන්නේ මේ ලෝකේ නිසා. මෙතනින් ගිහපු ගම ඔබ වැටෙන්නේ මේ ලෝකෙට. ඔබට මගුල් පොරොන්දම් බලන්න ඉන්නේ මෙන්න මේ ලෝකෙන්. ඔබ විවාහ වෙලා ඉන්නෙත් මේ ලෝකේ. ඔබ දරුමලු හැදුවෙත් මේ ලෝකේ. ඔබට යාළුවෝ ඉන්නෙත් මේ ලෝකේ. ඔබ වැඩට යන්නෙත් මේ ලෝකේ. අසල්වැසියෝ ඥාතියෝ ඔක්කොම ඉන්නේ මේ ලෝකේ. මේ ලෝකේ ඉන්න නිසා පින්විතනේ මේ දෙගොල්ලම හැම වෙලාවෙම කතා කරනවා. සමහරට මෙයා කියයි එයා නම් මට try කරනවා මට නම් ඒක පෙන්වන්න බෑ කියලා. දැන් බලමු මොකක්ද ඒ කියන්නේ කියලා. ඔන්න මෙයාගේ හිත. හරි. ඒතර අපි කියමු මෙයා මං ඔබයි තියනවනේ මෙතන හරි. දැන් පළවෙනි කෙනා මොකද කියන්නේ? ඔන්න ඕකනේ. දෙවෙනි කෙනා කියනවා ඔන්න ඕක. මට නෑ මනස පෙන්වන්න බෑ කොයිලා එතෙනවා මගේ නම්බර් ඉල්ලගෙන කැමතිද අහන මම පෙන්වන්න බෑ මම පෙන් දෙද්ද මම පෙන්වන්න බෑ දැන් මගේ මොන එපා වෙලා තියෙන මට මේ මනස කියලා දැන් වෛරයකුත් හටගෙන තියෙන හිතේ හරි දැන් මම හිතනවා මම එයා කියන මට පෙන්වන්න මම වෛරයක් හටගෙන තියෙනවා අයියර කියලා ගස්සවන්න ඕනේ හරි දැන් මං ඔබට වෛර කරනවා. මංකෝ නෑ. දැන් මම කල්පනා කරනවා අරයව. එයාව කල්පනා කරද්දි කොහෙද එයාව හැදෙන්නේ? ඒත් හිතේම තමයි. දැන් මට කියන්න බෑ එහෙනම් මංකෝ මෙතන ඔබකෝ මෙතන එහෙනම් වෛරේකෝ. එහෙනම් ඇගේ වෛරයෙන් ඇගේ වෛරයෙන් ඔබව නැසිය හැකිද? පුළුවන්ද? බෑ. ඔහුගේ ප්‍රේමයෙන් ඔබව සූපත් කළ හැකිද? ඒත් බෑ. මොකද ওই දෙකම ඒ හිත් වලට පමණක් සීමා වෙච්ච හැඟීම්. ඔය ඉස්සර ගිහපු සින්දු මතක් වෙනවා අපේ ඉඳලා හිටලා. හිතන දවසක ඔබට ඒ සින්දුවක් දාලා පෙන්න. මේක වැඩි හොඳ නෑනේ පිටුනේ මර ප්‍රසිද්ධියේ මේ කොයි ගායකයා හෝ ගායිකාව හෝ එයාගේ ඥාති කෙනෙක් හරි මෙතන ඉන්න පුළුවන්. ඒතර එයාට හිතෙන්න පුළුවන් බාන මේ ආඳුර මට අපහාස කරා කියලා. අන්න ඒක කරන්න බැරි. නැත්නම් මිනෝයේ පරණ සින්දුවක් ඔය ප්‍රේම සින්දු බූට් සින්දු තියෙන. ඔන්න ඔකක් දාලා මට ඔබෙන් අහන්න හිතෙනවා හොඳ සිහියෙන් ඉඳගෙනද ඔය ඇහුවේ කියලා. ඔබ අහලට කතා කරන ලාග මතක් කරා. ආනන්දයි දුවලටයි කතා කරන ලාග මතක් කරා. දාලා පෙන්නන්න.
ඒ සින්දුවක් ඔබ මතක් කරගන්නකෝ එකක් මොකක් හරි. ඔබ කැමතිම ආදර ගීතය මතක් කරන්නකෝ. අර ඔබ ඉස්සර ෂවර් එකේ නාන ගමන් කිව්වේ හැම වෙලාවෙම. අර විශේෂ කෙනා මතක් වෙන වෙලාවේ. අන්නේ සින්දුවේ වචන ටික පොඩ්ඩක් ඔබ හිතින් කී දැන් හිතන්න පිළිනේ මේ කතාව. සිලි බෑගයක් ගෙන දෙන්න. හරි විහිළුවක් නේද මේ ලෝකය කියලා කියන්නේ. මොන තරම් බොරුද? මම මිනිස්සු බොරු කියලා දන්නේ නැති වුණාට බොරු නැද්ද? ඒ මිනිස්සු දන්නේ නැහැ. හරි. දන්නේ නැහැ. ඒත් බොරු නැද්ද? ඒ බොරු වලට අනෙක් මිනිස්සු කොච්චර අහු වෙනවද? ඔබට ඔබේ දුවලව පුතාලව බේර ගන්නම් බැරි උවත් එක්කමත් නේද පෙන්වතනේ. මොකද ඔය සින්දු දාගෙන නේද හැමදාම ඔය අහහා ඉන්නේ. ඔය දරුවන්ව බේර ගන්න බෑනේ පින් ඔය ලව් songs. ඕවා දාගෙන අහද්දී ළමයිව අතරමං වෙනව නේද මේ ලෝකවල. එයාට හිතනව නේද ඇත්තට මෙහෙම ඇති කියලා මේ ලෝකේ. ඒ කියන්නේ ගෑනු ළමයි පිරිමි ළමයි කියලා කියන්නේ මෙන්න මේ විදිහට ආදරය කරන අය වෙන්න ඇති කියලා හිතනව නේද පින්වතුනි. එක එක්කෙනාට ඒ කියන්නේ ආත්මීයයි කියලා හිතනව ඇති නේද පින්වතුනි. ඒ සම්බන්ධය. නැත්නම් බලන්නේ ඒව තනිකර මුසාවාද නෙමෙයිද? මම ඔබෙන් අහන්නේ නිකන්. එහෙනම් මට කියන්න පන්සිල් අරන් ওই සින්දුවක් කියන්න පුළුවන්ද කියලා. කටපුරවල මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. ඊට පස්සේ පින්න ඔය ආදර ගීතයක් කොහොමද කියන්නේ මං අහන්නේ. ඊළඟට අප නිතර කියපු බූට් සින්දුව මතක් කරගන්න. ඒකත් සවරකදී කිව්වේ. බූට් එක කෑවට පස්සේ. මේ සුවිශේෂී කෙනා ඔබව දාලා ගියා. දැන් හරි දුකයි. අන්නේ දුක දරා ගන්න බැරි තරමට ඔබේ සින්දු කියනවා. ඔබ දන්නවද ඔබ ඇයි ඒ සින්දු වලට කැමති කියලා? තව සිලි බෑග් එකක් ගෙනත් දෙන්න ඒ කතාව කියන්නේ කියලා. ඔබේ සින්දු වලට කැමති වෙන හේතුව ඔබේ හිතට දුකක් ආවට පස්සේ මම මතක දවසක් කිව්වා මගවර්ණ මිනිස්සුන්ගේ කතාව අඩු වෙනවා කියලා. ඒකත් සෙන්සුරාදා දවසකමයි කිව්වේ. මගවර්ණ පිරිසේ ගොඩක් කතාව අඩු වෙනවා. ඒ කියන්නේ දහම් දේශනා නෙමෙයි. අර නිකන් ඉන්න ගමන් කයි වාරු ඔන්නව අඩු වෙනවා. මොකද කයිවාරු ගහන කෙනෙක් හිතකට පීඩාවක් ආවම ඕන්න ඔය පීඩාව පිට කරගන්න ක්‍රමයක් ඔය හොයන්නේ. එක්ක තමන් ආස කරන දෙයක් හෝ තමන් අකමැති දෙයක්. මොකද තමන් ආස කරන දේවල් ගැන පිටින් කතා කරන්න තමන් කැමති ඒවා ඇහෙන්න, ඒවා රමණය කරන්න, ඒවා හිතන්න. සහ තමන් අකමැති දේවල් ගැන තමන් කියන්න කැමති පින්වතුනි ඔබ වටේ ඉන්න පිරිස ඒ දෘෂ්ටි අනුමෝදන් වෙලා ඒ ඈත් ඔබට උල්පන්දම් දෙනවා. ඔබ කෙනෙක් ගැන නරකක් කියද්දි ඔබේ යහළුවා කියන කෙනා මොකද කරන්නේ? ඔබ ළඟින් ඉඳගෙන පින්වතුනි එයාගේ යහළුකම ඔබට ප්‍රදර්ශනය කරන්න ඔබත් එක්ක එකතු වෙලා පින්වතුනි ඔබ අකමැති කෙනා ගැන දොස් නගනවා. අන්න එක කිව්වේ මග වැඩෙනකොට ඔය කයිවාරු අඩු වෙනවා කියලා. ඇයි? ඔබට යහළුව කියලා જાතියක් නැති වෙනවා. යහළුව ඔක්කොම යනවා ඔබ දාලා. ඒකද? නෑ ඊට කලින් එකක් වෙනවා. පීඩාවල් සංසිඳනවා. පීඩාවල් සංසිඳෙද්දී දැන් අර දැඩි ලෙස ආස කරන දේවල්වත් දැඩි ලෙස ගැටෙන දේවල්වත් ওই හිතේ නැති නිසා පීඩාව අඩුයි. පීඩාව අඩු නිසා දැන් ඒවා පිට කරගන්න ඕමනාවක් නැහැ. ඉතින් නැති පීඩාව පිට කරන්න ඕනේ නැහැ. ඔන්න ඔක තමයි ආර්ය තෘෂ්ණීම්භූත භාවය කියලා කියන්නේ.